තුලා ලග්නය තුලා ලග්න හිමිය ඔබගේ ලග්නාධිපති සිකුරු ග්‍රහයා 9 වෙනිදා දක්වා කේතු සමග සිංහ රාශියේ 11 වෙනිදා 10 වෙනිදා සිට කන්‍යා රාශියේ 12 වෙනි වැය ස්ථානයේ නීචව ගමන් කරනවා. කුජ ග්‍රහයා ලග්නස්ථානයේ වන පළමුවැන්නේ තුලා රාශියේ සිටමින් තමයි මේ මාසය ආරම්භ වන්නේ. ඔක්තෝබර් මාසයේ විශේෂ ග්‍රහ මාරු සහ ග්‍රහ යෝග කිහිපයක්ම ඇති වෙනවා. මේ ඔක්තෝබර් මාසයේ ඔබට ඉතාමත් වාසනාවන්ත පෙරළිකාර සුබ මාසයක් වනවා. විශේෂයෙන්ම ලග්න ඒරාෂ්ටකයක් හෝ ලග්න අෂ්ටම ඒරාෂ්ටකයක් මේ කාලයේ නැහැ. ඉතින් උපතින් 4 වැන්නේ 6 වැන්නේ හෝ 7 වැන්නේ සඳු ග්‍රහයා සිටියොත් ඔබට ජන්ම ඒරාෂ්ටකයක් අත්විඳින්න සිද්ධ වෙන්න පුළුවන්. එසේත් නැතිනම් සෙනසුරු මහදසා රාහු මහදසා හා අතුරු දසා ගත කරනවා නම් මානසික පීඩා සිත් වේදනා පසුතැවීම් කලකිරීම ඇති වෙන්න පුළුවන්. මේ හැර බොහෝ තුලා ලග්න හිමි ඔබගේ සුබ කාලයක් තමයි මේ ගතවන්නේ. ඔබ ණය පීඩනයක හැරෙන්න හොඳින් ඉන්න කාලයක්. ඉතින් ඔක්තෝබර් මාසය මේ වසරේ ඔබට උදාවන වාසනාවන්ත සුබ මාසයක් කිව්වොත් මම නිවැරදි කියලා මම හිතනවා. ඉතාමත් වාසනාවන්තයි මේ ඔක්තෝබර් මාසයේ. මොකද විශේෂ ග්‍රහ පිහිටීම් ගොඩක් වෙනස් වෙනවා. ග්‍රහ මාරු 5ක් සිද්ධ වෙනවා. ඒක නිසා ඔක්තෝබර් මාසයේ ඔබට සුබ ඵල ඇති කරන පෙරළිකාර මාසයක් වනවා. ඉතින් එහෙනම් අපි බලමු ඔබගේ ලග්නයට මේ ඔක්තෝබර් මාසයේ ග්‍රහ පිහිටීම් ග්‍රහ මහරු අනුව මේ මාසය ඔබට කොහොම වේවිද කියලා. අපි කන්‍යාවේ සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 17 දක්වා ගමන් කරනවා. ඒ වගේම තමයි ඔක්තෝබර් 18 සිට තුලා රාශියේ ගමන් කරනවා. බුධ සැප්තැම්බර් 16 සිට ඔක්තෝබර් 2 වෙනිදා දක්වා කන්‍යා රාශියේත් ඔක්තෝබර් 2 සිට 24 දක්වා තුලා රාශියේත් 25 සිට වෘශ්චික රාශියේත් ගමන් කරනවා. සැප්තැම්බර් 14 කුජ තුලා රාශියේ ගමන් කරනවා. ඔක්තෝබර් 27 දක්වා. එතකොට ඔක්තෝබර් 28 ඉඳලා වෘශ්චික රාශියේ ගමන් කරනවා. ගුරු මිථුන රාශියේ 18 වෙනිදා දක්වා ගමන් කරනවා. 19 වෙනිදා සිට කටක රාශියේ කර්මස්ථානයේ උච්ච බලයෙන් ගමන් කරනවා. සෙනසුරු ග්‍රහයා වක්‍රව මීන රාශියේ 6 වෙනි රෝගස්ථානයේ ගමන් කරනවා. රාහු ග්‍රහයා 5 වෙනි විද්‍යාස්ථානයේ වක්‍රව ගමන් කරනවා. මේ ඔක්තෝබර් මාසයේ ග්‍රහයන්ගේ ගෝචරය අනුව විශේෂයෙන්ම 8-12 අධිපති ග්‍රහයන් නිම රාශිවල තැන්පත් වීම නිසා සරලා විමලා කියන විපරීත රාජයෝගය උදා වෙනවා. බුධ සිකුරු පරිවර්තන යෝගය උදා වෙනවා. ඒ වගේම තමයි ගුරුහංස යෝගයත් සඳුගෙන් කුලීර යෝගයත් ගජකේසරි යෝගයත් වැනි බලගතු යෝග උදා වෙනවා. සිකුරු හා කේතු කියන ග්‍රහයන් 11 වැනි ආයස්ථානයේ සිටීම හොඳයි. මොකද ලැබීම් ගැන කියන රාශියට කේතු සිකුරු සුබ ඵල ලබා දෙනවා. මොකද සිකුරු කියන ග්‍රහයා හොඳින් ලැබීම් ඇති කරනවා. කේතු කියන ග්‍රහයත් නොහිතන විදිහට ඔබට ධන වාසනාවන් උදා කරලා දෙනවා. ඉතින් මේ ලාභ ප්‍රයෝජන ලැබෙන තැනට සිකුරු පැමිණීම නිසා ඒක දියුණුවට හේතුවක් වෙනවා. සිකුරු කේතු සමග එකතු වෙලා තම ව්‍යාපාරයට රැකියාවට තමන් කරන කටයුතු වලට ලැබීම් ඇති කරනවා. එතකොට ලාභ ප්‍රයෝජන ගෙනල්ලා දෙනවා. සිකුරු ග්‍රහයා මෙන්න මේ කාලය තුලදී ඔබට ඉතාමත් සුබවාදී වෙනවා. සමාජ සේවා කටයුතු වෙන්න පුළුවන්. පොදුවේ කරන කටයුතු මේ පොදු කාර්යයන් තුල ඒ කියන්නේ එහෙම නැත්නම් පිරිසක් සමග කරන කටයුතු වලදී ඔබට නායකත්වය ප්‍රමුඛත්වය ලැබෙන කාලයක් වනවා. මේ කාල සීමාව තුළ ඔබ දේශපාලනයේ නිරත වෙන අයෙක් නම් අනිත් අයගේ හොඳ හිත දිනා ගන්න හොඳ හැකියාවක් ලැබෙනවා. ඔබ නිර්හාන්කාර යහපත් කෙනෙක් හැමෝටම උදව් කරන කෙනෙක් කියලා ඔබ ගැන යහපත් ප්‍රතිරූපයක් ඇති වෙනවා. මොන දේ වුණත් ඔබ හරිම හොඳයි. අන්න ඒ වගේ තත්ත්වයක් පෙන්වුම් කරනවා. වගේම ඔන්න ඔබ යම්කිසි ආකාරයකට හරියාකාරව තේරුම් අරගෙන නැතුව වැරදි වැටහීම් වල සිටි අය වගේම සතුරුකම් කරපු ඇතැම් පිරිස් සතුරුකම් නැති වෙලා හොඳ මිතුරුකම් ඇති කරගන්න පෙළඹෙන කාලයක් වනවා. මේ කාල සීමාව තුල තුලා ලග්න හිමි ඔබට ඕන තරම් පිරිස් බලය තියෙන කාලය පරිච්ඡේදයක්. ඔබට යම්කිසි ප්‍රශ්නයක් වුණත් ඔබට අනෙක් අය ඉන්නවා ඒ වෙලාවට උදව් කරන්න. ඔබ බලාපොරොත්තු හිටපු කාරණා පසුගිය කාල සීමාව තුළ ගොඩක් පසුබැස්ස නේද? සමහර තැන්වලදී පහුගිය කාලේ අනිත් අය වෙනුවෙන් කැප වෙලා ඔබගේ කටයුතු කල් දාන්න සිදු වෙන්න ඇති. අනිත් අය වෙනුවෙන් වියදම් කරන්න සිදු වෙන්න ඇති. නමුත් මේ මාසයේ 18 වෙනිදා ගුරු කටක රාශිය ගත වීමත් කුජ 27 වෙනිදා වෘශ්චික රාශිය ගත වීමත් නිසා මාසයේ මැදි කාලයේ සිට යාන්තමින් හරි ඔබට අස්වැසිල්ලක් සහනයක් ලැබෙන කාලයක් වනවා. රැකිරක්ෂා ගැන කතා කළොත් රැකියාවේ පසුගිය කාලයේ ලොකු ගැටලුවක් නොතිබුණාට පුංචි පසුබෑම් පහුගිය කාල සීමාව තුළ ඇතිවුණු තත්ත්වයක් තිබුණා. නමුත් මෙම තත්ත්වය මේ මාසයේ මැද භාගයේ 18 වෙනිදායින් පසුව විශේෂයෙන් වෙනසක් ඇති වේවි. Tamanගේ රැකියාවට කරදර බාධක කොක්කු ඇදිලි ඒවා මේවා
ඇති වෙන්නේ නෑ. මොකද මේ ගුරු බලවත් ඔක්තෝබර් 18 වෙනිදායින් පසුව 10 වැන්නේ කර්මස්ථානයේ රැකියාව ගැන කතා කරන තැන ගමන් කරන්නේ ඔබට ඉතාමත් සුබයි. රැකියාවේ හෝ ජීවිකාව තුළ ඔබගේ ලැබීම් ක්‍රමයෙන් පියවරෙන් පියවර එකපාර නොවන නමුත් වැඩිවන කාලයක් ඔබට අහිමි වී තිබුණු උසස් වීම් ස්ථානමාරු වැටුප් වැඩුවීම් ආදිය ඔබට නැවත හිමි වෙන්නට පසුබිම සැකසෙන කාලයක් වනවා. රැකියාව තුළ වෘත්තීය ජීවිතය තුළ ඔබ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරගෙන සිටි පසුගිය කාලයේ මගහැරුණු අතපසු වුණු ඔබගේ සැලසුම් නැවත ක්‍රියාත්මක කිරීමට සිතන ඒ වගේම ඒවා සාර්ථක කරගන්න පුළුවන් වන සුබවාදී කාලයක් මාසයේ මැද භාගයෙන් පසුව උදාවනවා. ඒ වගේම ඔබ තුළ තිබූ හොඳ සැලසුම් ඔබ රැකියාව තුළ ක්‍රියාත්මක කිරීමත් එක්ක ඔන්න රැකියාව කරන ස්ථානය තුලත් හොඳ හිත දිනාගන්න හැකියාව ලැබෙන ඉහළ පහළ සම ශ්‍රේණිවල තනතුරු දරන අයගේ විශ්වාසය හා පිළිගැනීම උපරිම පවත්වා ගනිමින් ඔවුන්ගේ සහාය ඇතුව ඔබට රැකියාවේ ඉදිරියට යන්න අවස්ථාව ලැබෙනවා. මෙන්න මේ කාල සීමාව තුළ ඔය තනතුරු තාන්න මාන්න ඔබ සොයා එනවා. ඉහළ රැකියාවකට ඉහළ තනතුරකට යන්න බලාපොරොත්තුවෙන් හිටියා නම් ඒ අවස්ථාව උදා වෙනවා. රැකියාව තුළ ඔබට කණ්ඩායම් නියෝජනය වෙතින් ඔබට නිරායාසයෙන් නායකත්වය ලැබෙනවා. ඔබ රජයේ රැකියාවක් කරන කෙනෙක් නම් මහාචාර්යවරයෙක්, කතිකාචාර්යවරයෙක්, උපදේශකවරයෙක්, මූල්‍ය අංශයේ ඉහළ තනතුරක් දරන විධායක නිලධාරියෙක්, කළමනාකාරවරයෙක් නැත්නම් නීතිය සම්බන්ධව කටයුතු කරන කෙනෙක් නැත්නම් ඔබ ඇමති අමාත්‍ය මණ්ඩලයක හෝ වෙනත් රජයේ ඉහළ තනතුරක් දරන්නෙක් නම් ඔබට කරදරයක් නැතුව රැකියාව හෝ රාජකාරී කටයුතු කරගෙන යාමත් ඒ විතරක් නෙමෙයි රාජ්‍ය වරප්‍රසාද ලැබීමටත් ගෞරවය, කීර්ති, ප්‍රශංසා ඔන්න ඔය දේවල් ලැබෙනවා. උසස් අයගේ උසස් අනුග්‍රහයක් Tamanට හිමි වෙන කාලයක් වනවා. Tamanට හිමි වෙන්න තිබුණා නම් යාන වාහනයක්, ඔය නිල නිවාස, නිල රත වගේ දේවල් අන්න ඒ වගේ දේවල් ලැබෙනවා. ඉතින් රැකියාව වෘත්තීය පැත්තෙන් ඔබට ඉතාමත් සුබයි. සමිති සමාගම් වල ගත්තත් ඔය ආගමික ස්ථානවල තියෙන කටයුතු පවත්වන මොකක් හෝ දේවල් ගත්තත් ඔබට මූලිකත්වය දෙන්න ඉඩ සැලසෙනවා. මොකද ඔබගේ අදහස් වල අවංක බව, බුද්ධිමත් බව ගොඩක් අය තේරුම් ගනිමින් ඔබට ඒ අවස්ථාව සලසනවා. මේ කාලය තුළ තුලා ලග්න හිමි ඔබ යම්කිසි ආකාරයකට රන් ආභරණ මිලදී ගැනීමකට, මැණික් සම්බන්ධ මිලදී ගැනීමකට හෝ ව්‍යාපාර කටයුත්තකට ඔබ මුල පුරලා තියෙනවා නම් ඒ කටයුතු සාර්ථක කරගන්න ලැබෙනවා. බුධ සිකුරු පරිවර්තනය නිසා විශේෂයෙන් ව්‍යාපාරික කටයුත්තක් ආරම්භන ඉතාමත් සුබ කාලයක්. ඒ වගේම කලාත්මක දේවල් වලට, සෞන්දර්යාත්මක දේවල් වලට, පරිගණක තාක්ෂණය, ඡායාරූපකරණය, නිවේදන කටයුතු ආදිය සාර්ථකව කරගන්න අවස්ථාව ලැබෙනවා. ඔබට උසාවි සම්බන්ධ නඩු හබවලින්, පොලිසිය සම්බන්ධ, නීතිමය සම්බන්ධ කටයුතු වලින් ජය ගන්න පුළුවන්. අන්න ඒ වගේ දේවලුත් අහම්බෙන් හෝ ඇති වෙනවා මේ බුධ සිකුරු පරිවර්තන යෝගය නිසා. තුලා ලග්න හිමි ඔබ මතක තියාගන්න ඕන අතිරේක ආදායම් මාර්ග එකපාර ක්‍රියාත්මක වෙනවා නෙමෙයි, ක්‍රමයෙන් හොඳ ස්ථාවරත්වයක් සකසා ගන්න, හොඳ ආරම්භයක් ගන්න ඉතා සුබවාදී කාලයක්. රැකියාවක් කරන ගමන් අමතරව ව්‍යාපාරයක් කරන්න මේ කාලය ඉතාම හොඳයි. නොසිතූ ආකාරයෙන් ඒ දේවල් වලට අවස්ථාව ඔබට උදා වේවි. අන්න ඒක නිසාවෙන් මේ කාලේ ඉතාමත් යහපත් වනවා. උත්සාහ කරන්න. ඉතින් ඉතාමත් සුදුසු කාලයක් තුලා ලග්න හිමියන්ට උදා වෙලා තියෙනවා. ඒක නිසාවෙන් ඔබ ඔන්න මේ මාසයේ මැද භාගයෙන් පස්සේ කාල සීමාව තුළ අලුත් ව්‍යාපාර අදහස් ක්‍රියාත්මක කරන්න, ව්‍යාපාර ආරම්භ කරන්න හැකියාව ලැබෙනවා. පසුගිය කාලයේ සෙනසුරු වක්‍ර වීමත් සමග ව්‍යාපාරික වශයෙන් පසුබැස තිබුණු ව්‍යාපාර කටයුතු නව ජවයකින් ක්‍රියාත්මක කරන්න ඉතා සුබවාදී කාලයක් වනවා. වැඩි ලාභයක් ලබාගත හැකි ආකාරයකට ආදායම වැඩි වශයෙන් ඔබට ලැබෙන විදියට නිවැරදි වෙලා ඒවා නිසි ලෙස ක්‍රියාත්මක වීම ක්‍රමයෙන් සිදුවේවි. නොවැම්බර් මාසයෙන් පස්සේ තුලා ලග්න හිමි ඔබ ව්‍යාපාරයක නිරත වන්නෙක් නම් කුජ වෘශ්චික රාශිගත වීමත්, සිකුරු තුලා රාශිගත වීමත් සමග ඒ තාවකාලික පසුබෑම මගහැරලා ඔබ සියලු දෙනාට මේ වෙනස ටික ටික දැනෙන්න පටන් ගනීවි. තුලා ලග්න හිමි ඔබගේ ගෘහ ජීවිතය ගැන කතා කරන විට ගෘහ ජීවිතය යහපත් වේවි. මව් පාර්ශ්වයේ ඥාතීන්ගෙන් ඔබට යම්කිසි ආකාරයකට උදව් උපකාර හිමි වේවි. ඉඩකඩම්, දේපල කුලියට දීම, බදු දීම ආදී මාර්ගවලින් ආදායම් යහපත් ආකාරයෙන් ලැබේවි. පවුලේ අයගෙන් ඔබට මුදල් හදල් ලැබේවි. පහුගිය මාස කිහිපය තුළම තුලා ලග්න හිමියන්ට දැඩි ලෙස වගකීම් පැවරුණා. ඔබ ඒ කටයුතු සඳහා දැඩිව වෙහෙස වන්නට වුණා. ඒ
තත්ත්වය ඉදිරියටත් එසේම පවතීවි. නිවාස ඉදිකිරීම්, අලුත් වැඩියා කටයුතු, අලංකාර කටයුතු වෙනුවෙන් ඔබගේ වැයවීම් වැඩි වේවි. නමුත් ඒ කටයුතු සාර්ථකව කරගන්නට අවස්ථාව ලැබේවි. විශේෂයෙන් ගෙවල් ඉඩකඩම් මිලදී ගන්න බලාපොරොත්තුව සිටියා නම් ඒ දේවල් වලටත් අවස්ථාව උදා වේවි. පවුලේ අයගේ සෞඛ්‍ය පිරිහීම් තවදුරටත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. පියාට එතරම් සුබවාදී නෑ. පියාට මේ කාල සීමාව තුළ ගැටලු සහගතයි. ඒක නිසා පියාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සොයා බැලිය යුතුමයි. ඒ වගේම පිය පාර්ශ්වයේ ඥාතීන් සමගත් යම්කිසි ආකාරයේ ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ආදර සම්බන්ධතාවයන් ගැන කතා කරොත් මේ කාල සීමාව ආදර සම්බන්ධතා ශක්තිමත් වන කාල සීමාවක්. මේ කාල සීමාව තුළ තුලා ලග්න හිමියාට තදබල ලෙස විරුද්ධ ලිංගික පාර්ශ්වයන්ගේ ආකර්ෂණීය භාවයක් තියෙන කාලයක්. අවස්ථාවාදී ලෙස ඔබ හැරගිය අය වෙච්ච දේවල් වලට සමාව ඉල්ලගෙන නැවත පැමිණෙන්න පුළුවන්. අවස්ථාවාදී ලෙස හැරගිය අයට ජීවිතයට ආයේ එන්නේ අවස්ථාවාදී අරමුණක් උත්සාහ නිසා ඔබ ප්‍රවේශම් වීම වැදගත්. විශේෂයෙන් 18 වෙනිදායින් පසු ඔබට හොඳ උගත් බුද්ධිමත් වැදගත් සහකාරියක් විවාහය සඳහා මුණ ගැසේවි. හදිසි නොවී දුරදිග බලලා විවාහ කටයුතු සිදු කිරීම වැදගත් වේවි. මේ කාලය තුළ තුලා ලග්න හිමි ඔබගේ අධ්‍යාපනයට ඉතාම සුබයි. ඔබගේ අධ්‍යාපනය නිසා ඔබ තුළ ඇති මතක ශක්තිය, දක්ෂතා, කුසලතා, හැකියාවන් නිසා ඔබ අධ්‍යාපනයේදී අන් අය අතර කැපී පෙනෙන කාලයක් වනවා. ඔබගේ දැනුම ගැන ඔබගේ යම්කිසි ආකාරයකින් පරිණතභාවය ගැන අනිත් අය කතා වෙන කාලයක්. අන්න ඒක නිසා අධ්‍යාපන කටයුතු වලට ඉතාම යහපත් කාලයක් වනවා. ඔබ මේ කාලයේදී හිතුමතේ අනවශ්‍ය මිලදී ගැනීම් වලට පෙළඹෙන්න පුළුවන්. ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. සෞඛ්‍ය සම්බන්ධයෙන් කතා කිරීමේදී වෛද්‍ය ප්‍රතිකාර, වෛද්‍ය නිර්දේශ මත පමණක් ප්‍රතිකාර ගැනීමට කටයුතු කරන්න. ඔබට මේ කාලයේ උදරාබාධ ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. සෞඛ්‍යමය වියදම් එම ටිකක් බහුල වෙන කාල පරිච්ඡේදයක් වේවි. සඳු දින දෙකහමාරකට වරක් රාශි මාරු කරන නිසා සඳුගේ ගෝචරයත් ඉතාම වැදගත්. සඳුගේ ග්‍රහ ගෝචරය ගැන සලකා බැලීමේදී සඳු කියන ග්‍රහයා පළවෙනිදා, දෙවෙනිදා, තුන්වෙනිදා මකර රාශියේ ගමන් කරනවා. ඉතින් මේ මකර රාශියේ ගමන් කරා කියලා හතරවැන්නේ එතන ප්‍රශ්නයක් ඇතිවන්නේ නැහැ. මොකද හතරවැන්නට සඳු දික් බලයි. සඳුගේ බලවත් වීමක් සිද්ධ වෙනවා. ඔබගේ ව්‍යාපාර කටයුතු, දේපල සම්බන්ධ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. නමුත් සෙම් රෝග සම්බන්ධව සැලකිලිමත් වීම වැදගත් වේවි. 4-5 කියන දින දෙකේ කුම්භ රාශියෙන් ගමන් කරනවා. රාහු මතින් 5 වෙනි රාශියේ කුම්භ රාශියේ රාහු ඉන්නවා. එතකොට මේ රාහුගේ මතින් සඳු ගමන් කරන නිසා ඔබට මානසික පීඩා, චිත්ත පීඩා වැනි දේවල් ඇති වෙන්න පුළුවන්. මේ රාහු මතින් ගමන් කරනකොට ඉගෙන ගන්න දරුවන්ට නම් ටිකක් කම්මැලි ගතියක් ඇති වේවි. 6-7 වෙනිදා කියන දවස් දෙකේ මීන රාශියේ ගමන් කරනවා. 6 වැන්නෙන් ගමන් කරනකොට එතන සෙනසුරු වෙනවා. ඉතින් ඒක එච්චරම සුබ නැහැ. ඔබට යම් අසනීප තත්වයන් ඇති වේවි. නමුත් ගජකේසරි යෝගයේ උදා වෙන හින්දා තරමක සුබඵල උදා කරනවා. 8-9 කියන දින දෙකේ 7 වැන්න වන මේෂ රාශියෙන් ගමන් කරනවා. මේ මේෂ රාශියෙන් ගමන් කරනකොට ගජකේසරි යෝගයේ උදා වෙනවා. 7 වැන්නට සඳු සුබයි. 10-11 8 වැන්නේ ගමන් කරනවා. 8 වැන්නට සුබ නැති වුණත් වෘෂභ රාශිය තුලින් සඳු ගමන් කිරීම නිසා සඳු උච්ච වෙනවා. ගැටලුවක් ඇතිවන්නේ නැහැ. විදේශගත වීම වලට හොඳයි. ඔබගේ විවාහයෙන් ලැබෙන දේපල වලට සුබයි. එතකොට හවුල් ව්‍යාපාර කටයුතු වලට සුබ වෙනවා. සඳු 12 වෙනිදා, 13 වෙනිදා 9 වැන්නට පුණ්‍ය ස්ථානය නිසා සුබඵල උදා වෙනවා. අධ්‍යාපනයට ඒ වගේම විදේශගත වීම වලට, දුර පළාත්වල සංචාරය කිරීමටත් අන්නේ දේවල් වලට හොඳයි. එතකොට 14, 15, 16 කටක රාශියෙන් ගමන් කරනවා. මේ දවස් තුනේ කටක රාශියේ ගමන් කරනකොට එතන ගජකේසරි යෝගය ඇති වෙනවා. ඒ විතරක් නෙමේ, කටක රාශියෙන් ගමන් කරනකොට උලීර යෝගය ඇති කරනවා. ඒකත් ඉතාම සුබයි. රැකියාවේ කටයුතු පහසුවෙන් කරගෙන යන්න පුළුවන් වෙනවා. රැකියා ස්ථානයේ අන් අයගේ සහයෝගය ඔබට ලැබෙනවා. 17, 18 කියන දින දෙකේ 11 වැන්නේ සිංහ රාශියෙන් ගමන් කිරීම ආදායම්, මිල මුදල් ලැබීම් වලට ඉතාම යහපත් වෙනවා. 19, 20, 21 කන්‍යා රාශියෙන් ගමන් කරනවා. එතකොට මේ කන්‍යා රාශියෙන් ගමන් කරනකොට චන්ද්‍රයා කියන ග්‍රහයා 12 වැන්නෙන් ගමන් කිරීම සුබ නැති වුණත් 12 වැන්නේ සිකුරු ඉන්නවා. විදේශගත වීම වලට සුබයි. ඒ වගේම තමයි කොහේ හෝ දුර පළාත්වල සංචාරයකට යාමට නැත්නම් විශේෂිත ගමනක් යාමට සිදු වෙන්න පුළුවන්. 22, 23
කියන දින දෙකේ සඳු ලග්නයෙන් ගමන් කරනවා. මේ ලග්නයෙන් ගමන් කරනකොට ගජකේසරී යෝගය උදා කරනවා. ඒක ඉතාමත් සුබයි. ඉතින් ඒ වගේම තමයි ගජකේසරී යෝගය තිබුණත් කුජ කියන ග්‍රහයා මතින් තමයි සඳු ගමන් කරන්නේ. 22 23 දවස් දෙකේ ඔබට ටිකක් කේන්ති යනවා. ආවේගශීලී වන නිසා වාද විවාද මත ගැටුම් ඇති වෙලා අන් අයගේ සිත් රිදීම් ඇතිවන්න පුළුවන්. ඉතින් ඔබගේ කතාබහේදී ප්‍රවේශම් වීම වැදගත් වනවා. 24 25 26 වෘශ්චික රාශියෙන් ගමන් කරනවා. වෘශ්චික රාශිය දෙවැන්න වුණත් වෘශ්චික රාශියට සඳු නීච වෙනවා. නමුත් ඒ නීච වුණත් දෙවැන්නෙන් ගමන් කරනකොට ඒක ධන යෝගයක් බවට පත් වෙනවා. ඒ නිසා ධනය ලැබීම් අතින් යහපත් වනවා. 27 28 ආයෙත් ධනු රාශියෙන් ගමන් කරනවා. වික්‍රම ස්ථානයේ ගමන් කිරීම සුබයි. ඒ වගේම තමයි 29 30 31 කියන දින තුනේ නැවතත් ඔබගේ ගෘහස්ථානයෙන් ගමන් කරනවා. ගෘහස්ථානයේ මතින් ගමන් කිරීම වරදක් නෑ. සඳු සුබයි. 4 වෙනිදාට සඳු දික් බලයි. සඳුගේ බලවත් වීමක් සිද්ධ වෙනවා. ඔබගේ ව්‍යාපාර කටයුතු දේපල සම්බන්ධ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. නමුත් සෙම් රෝග සම්බන්ධව සැලකිලිමත් වීම වැදගත් වේවි. මෙම කරුණු පොදු කරුණු බවත් ඔබගේ ග්‍රහ පිහිටීම් කුසල් අකුසල් කර්ම ඵල ජන්මේරාෂ්ටක මහදසා අතුරුදසාවල බලපෑම මත වෙනස් විය හැකි බවත් මතක් කළ යුතු වනවා. තුලා ලග්න හිමියන් අපල දුරු කර ගැනීමට දාන සීල භාවනාදී පුණ්‍ය කටයුතු වල යෙදෙන්න. ඔබගේ සියලුම යහපත් සිතුම් පැතුම් හා කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. ඔබට සම්මා සම්බුදු සරණයි.